අයිබෝන් හැමෝටම. ඉතින් මම මේ වීඩියෝ එක ඇතුළතදී ඔයාලට කතා කරන්නේ කොහොමද මැණික් ගලක් අනිත් මැණික් ගල් අතරින් වෙන් කරලා අඳුරගන්නේ. එහෙම නැත්නම් අනිත් සාමාන්‍ය ගල් අතරින් කොහොමද මේ වගේ ගලක් මැණික් ගලක් වෙන්න විශේෂම කරුණු කිහිපයක් තියෙනවා. ඉතින් ඒ කරුණු කිහිපය ගැන අපි මූලික වශයෙන් කතා කරමු සහ මට කියන්න ඕන මේ channel එක ඇතුලේ ඔයාලට මම ෂෙයා කරන්නේ පුද්ගලිකවම මගේ අත්දැකීම් සහ මේ මැණික් ශාස්ත්‍රය ඇතුලේ මම ඉගෙන ගන්න මේ මැණික් වෙළඳපොළ ඇතුලේ යන ගමනේදී පුද්ගලිකව ලබා ගන්න අත්දැකීම් තමයි මම ඔයාලත් එක්ක මේ විදිහට ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අපි මුලින්ම දැනගන්න ඕන කොහොමද අපි මැණික් ගලක් වෙන් කරලා අඳුරගන්නේ කියන දේ අපි අනිවාර්යයෙන්ම මේ මැණික් ශාස්ත්‍රය ඉගෙන ගන්න කැමති ඔයාලා හැමෝම අපි හැමෝම දැනගන්න ඕන පළවෙනිම දේ තමයි මේ මැණික් ගල් වර්ගීකරණය. එතකොට මැණික් ගලක් කොහොමද අඳුරගන්නේ මොන මොන වර්ග ඇතුළත මේ මැණික් ගල් විසිරලා තියෙන්නේ මොන වගේ ශේෂ්ත්‍ර මේ මැණික් ශේෂ්ත්‍ර ඇතුලේ ලොකු ප්‍රාසයක් තියෙනවා. ඒ කියන්නේ ස්වර්ණාභරණ, ඒ වගේම මැණික් cut and polish කරන දේවල්, heat treatment, ඒ වගේ ගොඩක්ම විහිදුණු ප්‍රාසයක් ඇතුලේ තියෙන ඉන්ඩස්ට්‍රි එකක් තමයි මැණික් කියන්නේ. ඉතින් අපි මූලික වශයෙන් ලොකු කරුණු නෙමෙයි පළවෙනියටම පුංචි කොටස් වලින් ඉඳන් අපි කතා කරමු කොහොමද මැණික් ගලක් ස්ටෙප් බයි ස්ටෙප් මේ මැණික් ගල පතලක ඉඳන් සාමාන්‍ය පාරිභෝගිකයෙක් අතට වෙනකම්ම මැණික් ගලේ තියෙන ජර්නි එක. මේ ගමන අපි කතා කරමු. ඉස්සරහට මම අරගෙන එන වීඩියෝස් හැම එකකින්ම ඔයාලත් එක්ක මගේ පර්සනලි මම ඉගෙන ගන්න දේවල් සහ මට වෙන අතපසුවීම් මට වෙන වැරදි මම හැම එකක්ම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. එතකොට ඔයාලා දැනගන්න ඕනි දෙයක් තමයි අනිත් ගල් අතරින් කොහොමද මැණික් ගලක් විශේෂ වෙන්නේ. මොන වගේ කරුණු කිහිපයක්ද මැණික් ගලකට තියෙන්න ඕන. කියන්නේ පළවෙනි එක මැණික් ගලක් කියන්නේ ඒක දුර්ලභ දෙයක්. ඒක තමයි පළවෙනිම දේ. අනිත් ගල් අතරින් එක ගලක් මැණික් ගලක් වෙන්න ඒ ගල අනිවාර්යයෙන්ම දුර්ලභ වෙන්න ඕන. කල්පවතිලා ස්වභාවය. ඒ කියන්නේ කල්පවත්නා ගතිය, ඩියුරබිලිටි එක. මැණික් ගලක් කල්පවතින ස්වභාවය, සීරීම් කැඩීම් වලට ලක් වෙන ස්වභාවය අනුව ඒ ගල් වර්ගීකරණයකට ලක් වෙලා තියෙනවා. අනිත් එක තමයි බියුටි, ලස්සන. මෙන්න මේ කරුණු තුන ඇතුලේ මේ මැණික් ගල් අපිට හොයාගන්න පුළුවන්. මොකද ලංකාවේ සහ දැන් කුරුමින්ද කුලේ ඒ ෆැමිලි එකේ තියෙන පුෂ්පරාග, පද්මරාග, පිල්මැණික් අපි දන්න සිලෝන්, දූසපාය, ඒ වගේ ගොඩාක් විහිදුණු මැණික් වර්ගීකරණයක් තියෙනවා. ජාතිකල්, පජාතිකල් කියලා ඔයාලා අහලා ඇති. මේ හැම දෙයක් ගැනම අපි ඉස්සරහට කතා කරනවා. අපි ස්ටෙප් බයි ස්ටෙප් මේ ගමන යද්දී මූලික අවබෝධයක් අපිට අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. මේ මැණික් ගල් මොන මැණික් ගල්ද මේවා නම් වශයෙන් අපි දැනගන්න ඕනේ. අපිට මැණික් ගලක් අතට ගත්තම අපි දැනගන්න ඕනේ කොහොමද මේ මැණික් ගල් අඳුරගන්නේ. අනිවාර්යයෙන්ම අපි ඒක දැනගන්න ඕනේ. මොකද සින්තටික් කියන ලැබ් එකක් ඇතුලේ කෘතිමව නිෂ්පාදනය කරන ලද මැණික් ගොඩාක්ම මේ වෙළඳපොළ ඇතුලේ ව්‍යාජ මැණික් ගල් තියෙනවා. අපි ඒ වගේ කොහොමද බේරිලා හරි ආකාරව මැණික් ගලක් අඳුරගන්නේ කියන එක ඉතාමත්ම වැදගත් දෙයක්. මේ ඉන්ඩස්ට්‍රි එකේ දිගටම යන්න හිතාගෙන ඉන්නවා. ඒක අපි හැමෝටම මොකද ගොඩාක්ම අත්දැකීම් තියෙන නික්ෂේත්‍රය අවුරුදු ගාණක් හිටපු ලොකු මැණික් මුදලාලිලා පවා සින්තටික් ගල් වලට අහු වෙලා තියෙනවා. මම දැකලා තියෙනවා. අපිට ඔයාටත් මටත් ඒ රිස්ක් එක ගන්න වෙනවා. මොකද හරියට නොලෙජ් එක මේ ගැන තිබ්බේ නැත්තම්. සින්තටික් ගල කියන එක අපි ඉගෙන ගන්න ඕන හේතුව තමයි හැම රත්නපුර, හරණියාවක, නිවිතිගල ඔය වගේ ගොඩාක් මැණික් වලවල් ලංකාවේ තියෙනවා. මේ හැම තැනකදීම අපිට අහුවෙන්න ඉඩකට තියෙනවා සින්තටික් මැණික්. එතකොට අපි කොහොමද සින්තටික් මැණික් ගලක් අඳුරගන්නේ? මේ වගේ විශේෂ ලක්ෂණ මොනවාද? සාමාන්‍ය මැණික් ගලක තියෙන ලක්ෂණ මොනවාද කියන එක අපි අනිවාර්යයෙන්ම දැනගන්න ඕන කාරණයක්. ඊළඟ දේ අපි දැනගන්න ඕන මැණික් ශාස්ත්‍රය සහ ඒ ආශ්‍රිත උපකරණ. ඒ කියන්නේ මූලික උපකරණ ටික අපි අනිවාර්යයෙන්ම දැනගන්න ඕන. මැණික් බලන මෙන්න මේ වගේ පුංචි ටෝච් එකක්. මේකේ තියෙනවා ලයිට්ස් තුනක්. white color light එක, yellow ඊට UV light එක. මේකේ මැණික් ටෝච් එක කොහොමද අපි අඳුරගන්නේ? 10x loop එක. මේක කියන්නේ ට්‍රිප්ලෙට්. මේක කොහොමද අපි පාවිච්චි කරන්නේ? එතකොට ට්‍රේසර් එකක් කොහොමද අපි පාවිච්චි කරන්නේ? මෙන්න මේ හැම දෙයක් ගැනම එකින් එක
ඔයාලට අරගෙනනවා. මම අනිවාර්යෙන්ම කියන්න ඕනේ මේ මැනික් ශේෂ්ත්‍රයට එන්න කැමති කෙනෙක්. දැන් ගොඩක් කට්ටිය වුණ දැකලා තියෙනවා ගොඩක් හදිස්සි වෙලා එක්ක සින්තටික් ස්ටෝන්ස් අරගෙන එයාලගේ මුදල් නාස්ති කරගෙන ඒ වගේ තත්ත්වයකටපත් වෙනවා. ඉතින් මුලින්ම දැනගන්න ඕන නොලෙජ් එක හදාගන්න. අනිවාර්යෙන්ම මේක වැදගත්ම. මොකද වැදගත්ම දේ තමයි නොලෙජ් එක සහ නෙට්වර්ක් එක. ඒ දේවල් ඒ අත්දැකීම් අපිට තියෙන්න ඕන මේ මැනික් ශේෂ්ත්‍රය යනවා නම් ඒකින්ද මුලින් මේක ලයිෆ් ස්ටයිල් එක කරගන්න. තමන්ගේ ලයිෆ් ස්ටයිල් එක මේක ඇතුලේ තියෙන මේ මැනික් ගලක් කියන්නේ අවුරුදු 10 ගානකට ඔප්පුට ඉඳන් හැදුන ඒ ගල සීල් කරන්න ඉගෙන ගන්න ඕන අපිට මොකද. එතකොට තමයි අපිට පුළුවන් මේ ගල මේ මැනික් කියන ඉන්ඩස්ට්‍රි එකක් පොද ගමනක් කරනවා. ඉතින් මම ඔයාලා හැමෝටම ආරාධනා කරනවා ඉගෙන ගන්න මේ මැනික් ගැන අපි හැමෝම ඉගෙන ගන්න ඕන. ශ්‍රී ලංකාවේ දැන්ට ලොකු ප්‍රවණතාවයක් තියෙනවා තරුණ අය අතර. මම දැන් ලොකු කාලයක් නෑ මේ ඉගෙන ගන්න ඇවිල්ලා ඒ තියෙන කැමැත්ත ඇති කරගන්න. එතකොට මේ එක්ස්පීරියන්ස් ෂෙයා කරගන්න අනිත් අයත් අතරේ. එතකොට ඔයාලගේ දැනුම ෂෙයා කරගන්න. ඔයාලට වරදින තැන් අනිත් අයත් එක්ක කතා කරලා ඒ දේවල් දැනගන්න සහ යාළ දන්න දේවල් ඔයාලා කියලා දෙන්න යාලට. ඒ වගේ හොඳ නෙට්වර්ක් එකක් කමියුනිටි එකක් අපි ලංකාවේ ඇතුළේ හැදුවොත් අපිට පුළුවන් මුළු රටක් විදිහටම මම විශ්වාස කරනවා ලස්සන ගමනක් යන්න. මොකද ලංකාවේ තියෙන මැනික් වලට තියෙන තැන ඉතාම හොඳ තැනක් මේ ග්ලෝබල් මාකට් එකේ. ගෝලීය මැනික් වෙළඳපොළ ඇතුළේ සිලෝන් කියන තැනට ගොඩක් හොඳ තැනක් තියෙනවා මේ ග්ලෝබල් මාකට් එකේ. ඒකට ඔයාලා දැනගන්න ඕනේ අපි කොහොමද රටක් විදිහට ශ්‍රී ලාංකිකයෝ විදිහට ඉස්සරහට මේ මැනික් ශේෂ්ත්‍රය හොඳ තැනකට අපේ රට ඇතුළේ ගෙනියන්න. ඉතින් ඔයාලා හැමෝටම ආරාධනා කරනවා එකතු වෙලා ඉන්න මාත් එක්ක මම ෂෙයා කරන වීඩියෝස් බලන්න, ඒවා ෂෙයා කරන්න, මම දාන නිත් කියවන්න. ඒ හැම එකකින්ම මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ මගේ පුද්ගලික අත්දැකීම්. මේ ඊටස්සේ මම යන ගමන තමයි මම ඔයාලත් එක්ක හැම වෙලෙම ෂෙයා කරගන්න. ඉතින් එකතු වෙලා ඉන්න මාත් එක්ක මේ රත්න ජර්නි මගේ Facebook page එක follow කරලා තියාගන්න. ඉස්සරහට ඉදිරි මාස කිහිපයක් ඇතුළත මම ඔයාලට ගේනවා කොහොමද හරිය විදිහට මැනික් ගලක් බයි කරන්නේ, කොහොමද ඒක කට් ඇන්ඩ් පොලිෂ් කරන්නේ. අපි ඒ තැන් වලට ගිහිල්ලා අපි බලමු, අපි මාකට්ස් එකට ගිහිල්ලා බලමු මොනවාද එතන වාතාවරණය කොයි වගේ දටි මැනික් ගලක් බයි කරන්න අපිට ලැබෙන අත්දැකීම් හැම එකක්ම මට පර්සනලි ලැබෙන අත්දැකීම් හැම එකක්ම මම ඔයාලට ෂෙයා කරන්න ඉස්සරහට බලාපොරොත්තු වෙනවා. එහෙනම් මගේ channel එක subscribe කරලා තියාගන්න. මගේ Facebook page එක, Instagram follow කරලා තියාගන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. හැමෝටම සුබ අනාගතයක් වෙන්න ඕන. එකතු වෙලා ඉන්න. ජය වේවා.